ඒ වගේම අපි අද දිනේදී තවත් සුබ කටයුත්තක් කරනවා. ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ආරෝෂා මැතිණිය අද මේකෙන් ඉල්ලා අසන ගමම්ම එතන අලුත් සභාපතිතුමා පත් කරනවා. මගේ ස්වාම පුරුෂයා ඇතුළු මගේ දරු තුන් දෙනාගෙන් ලැබිච්ච සහයෝගය ඉතාලි කරනවා. ඒ එක්කම සීල දිනාටම ස්තුතිවන්ත වෙනවා මට දීප සහයෝගයට. ජර්නලිස්ට්ලාගේ ෆෝන් රින් වුණාට අවුලක් නැහැ නේ. අපේ ෆෝන් රින් වුණාම තමයි රවන්නේ. අයියෝ මම මේ ළඟදී තමයි දැනගත්තේ කොහොමද ඒක හැදුනේ කියලා. එහෙමද? නොබේ සාමතාගේ. නේද? නොබේ සාමතාගේ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පිහිටවලා වසරක් ප්‍රතිම නිමිති කරගෙන ප්‍රවාහන අමාත්‍යාංශයත් එක්ක තිබෙන විවිධ ආයතනවල මේ මාසය තුලදී යම් ක්‍රියාකාරකම් ඔවුන් විසින් අවුරුද්දක් තිස්සේ මහන්සි වෙලා කරපු වැඩවල යම් ප්‍රමාණයක් මීට කලින් කරපු දේවලුත් තිබෙනවා. නමුත් යම් ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න තමයි අපි අද දිනේ මේ සාකච්ඡාව යොදාගෙන තිබෙන්නේ. ඊට අමතරව තව සුවිශේෂී කාරණයකුත් තිබෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් අද දිනේදී මේම ස්ථානයේ සිද්ධ වෙච්ච වැදගත්ම දේ තමයි අපි කලින් ප්‍රකාශ කළ විදියටම අපේ රටේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම කියන එක අතිවිශාල ප්‍රදේශයක තිබෙන අවශ්‍යතාවයක් ලබා ගැනීම වගේම කලුත් කර ගැනීමත් අත්‍යවශ්‍යයි. එතකොට අපි සැහැල්ලු රියදුරු බලපත්‍රයක් අවුරුදු 8කට සැරයක් අලුත් කරගන්න නියමිතයි. බර වාහන එකක් අවුරුදු 4කට සැරයක් අලුත් කර ගැනීම අවශ්‍යයි. මේ සියලු අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා යදාළ රියදුරුවරයාගේ ශාරීරික හා මානසික මට්ටම වෛද්‍යවරයෙක් ලව්වා පිළිගත් සහතික කරගන්න. ඒ සඳහා මූලික ප්‍රතිපත්ති නිර්ණායක සහ ක්‍රියාකාරකම් සියල්ලම කරන ආයතනය තමයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය. ඊටාම වැදගත් විශාල සේවයක් කරන නිහඬ ආයතනයක්. නමුත් ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න එන හැම කෙනාම මේ ආයතනය දන්නවා. ඒත් මේ ආයතනයේ විශේෂත්වය තමයි මේ ආයතනය නුගේගොඩ මූලස්ථානයේ පිහිටලා තිබුණාට අමතරව දිස්ත්‍රික්ක 25ක ශාඛා තිබෙනවා. ඒ ශාඛා 25මත් ඔන්ලයින් කරලා තිබෙන්නේ. ඒක ඇත්තටම ගත්තොත් කාලයක් තිස්සේ කරපු දෙයක්. ඒ වගේම මේ ආයතනයේ ඊට සුවිශේෂී පරිගණක ඉංජිනේරුවරයෙක් ඉන්නවා. මම හිතන්නේ ඔහු ගැන මොන කිව්වොත් ඒක සාධාරණයක් වෙන්නේ නැහැ. ලාල් මහතා එතුමාගේ අනන්ත අප්‍රමාණ උත්සාහය කැපවීමත් ඒ වගේම පාලන අධිකාරිවල ලැබිලා තිබෙන යම් සහයෝගයනුත් එක්ක තමයි මෝටර රථ මේ වෛද්‍ය ප්‍රවාහන ආයතනය රටේ අනිකුත් ඊට වඩා පහසුකම් ඊට වඩා බලතල ඊට වඩා සම්පත් තිබෙන ආයතනවලට වඩා ඇත්තටම ඉස්සරහින් ඉන්නේ. ඒ නිසා මේ ආයතනයට අප පළවෙනි දවසේම වෛද්‍ය ආරෝෂා මැතිණිය සභාපති වුණාට පස්සේ අපි ආපු පළවෙනි දවසේම අපි මේකේ හැම ස්ථානට ගියපු වෙලාව දැනගත දෙයක් තමයි මෙතනින් නිකුත් කරන වෛද්‍ය සහතිකය. මගේ ගෙදරත් තාම තියෙනවා මට දුන්නු මෙඩිකල් එක. ඒ ලස්සන කොලයක් මේ ඉතින් නමුත් ඒ වෙලාවේ නිලධාරී කිව්වා ඒ ලස්සන කොලේ දෙන්න රුපියල් මිලියන් 50ක් අවුරුද්දකට වියදම් කරන්න ඕනේ කියලා. ඒතර මෙතනින් වෛද්‍ය පරීක්ෂණය කොහොමද කරගන්න ඕන? ඊපස්සේ එතන හොඳ සර්ටිෆිකේට් එකක් දෙන්න තේම අවශ්‍ය ඇති මොකෝ ඒක වංචා නොකරන්න පුළුවන් විදියට මම හිතන්නේ security features වැඩි මේ පේපර් එක print කරන්න වෙන්නේ. ඊට පස්සේ තිබුච්ච විදිය තමයි ඒ ડોකියුමන්ට් එක ඒ මෙඩිකල් සර්ටිෆිකේට් එක අරගෙන අපි යන්න ඕන වේරහරට හරි වෙන කොහෙට හරි අපේ අපි වෛද්‍යමය වශයෙන් සුදුසුයි රියදුරු වරයෙක් වෙන්න කියලා වේරහරට යන්න ඕන. මම හිතන්නේ එදාම යන්නත් බෑ. ඒකට වෙනම වේරහරින් මම හිතන්නේ වෙනම වෙලාවක් ගන්න ඕන. ඒතර බොහෝ විට අද නුගේගොඩට ඇවිල්ලා වෛද්‍ය පරීක්ෂණය කරගන්නවා. කොලයක් ගන්න අපිට වෛද්‍ය සහතිකය හම්බ වෙනවා. ඊට පස්සේ වේරහරින් හෝ වෙනත් දිස්ත්‍රික්කයක
මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දින එකදී අපි ගිහිල්ලා අපි ඒ වෛද්‍ය සහතික ඉදිරිපත් කරලා ඉතිරි වැඩ කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ නිලධාරීම අපිට කිව්වා මේක ඔන්ලයින් මේක DMT එකට බලා ගන්න පුළුවන්. මෙතන නිකුත් කරන වෛද්‍ය සහතිකය ඒක බලා ගන්න පුළුවන් නම් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මේ කොලයක් අපි මුද්‍රණය කරන්න ඕනේ නැහැ රටේ ජනතාවගේ මුදල් කෝටි 5ක් වියදම් කළා කියලා. ඉතින් ඒ නිසා එදා තමයි අපි ඇත්තටම පළවෙනිම අදහස ගත්තේ මේක කොහොම හරි අපි කරන්න ඕන දෙයක් විදියට. ඉතින් ඒකට විවිධ උත්සාහයන් ගත්තා. චූටි අකමැතිකම් බාධා විමුක්ති තිබුණා නේද කොමසාරිස්තුමා. ඔබතුමා එන්න කලින් නේද ඒවත් තිබුණා. ඒවා තිබුණා. ඒතකොට මේ අපි ඒ නිසා අවසානයේදී මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒකේ IT සෙක්ෂන් එකට ගිහිල්ලා ඒක කම්පියුටරේටම මේක අරගෙන පෙන්නලා එහෙමත් කරා. නමුත් ඒත් තව මාසයක් ගිහලා බලනකොට වෙලා නැහැ. ඊට පස්සේ තමයි අපි අලුත් කොමසාරිස්තුමාවට පස්සේ සමහර IT ඩිපාර්ට්මන්ට් තියෙනවා ඒවා ඇත්තටම මේ IT නෙවෙයි ඒවා මේ NIT. ඒ කියන්නේ no to IT. හරි. එහෙම තියෙන්නේ. ඉතින් අපි ඒ වගේ අත්දැකීමකට මුහුණ දුන්නා යම් ප්‍රමාණයකට සමහර දෙපාර්තමේන්තුවල. ඉතින් නමුත් අපිට ඩිජිටල් අමාත්‍යාංශයේත් ඒ වගේම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඒකට උනන්දුවක් දක්වන අවංක නිලධාරීන්ගෙත් කොමසාරිස් ජෙනරාල්තුමාගේ උනන්දුව මත අපිට පුළුවන්කම ලැබුණා ඒ NTMI එකේ මෙතන නිකුත් කරන වෛද්‍ය සහතිකය DMT එකට ඔන්ලයින් බලා ගන්න. තාම බැරි ටිකක් තියෙනවා අපිට ඔන්ලයින් වල නැති තැන්වල. නමුත් ඒක තව කාලයක් යයි DMT එකට මාස කිහිපයක් ඒවා සම්පූර්ණ ඩිජිටලයිස් කරගන්න. නමුත් පුළුවන් තැන්වල ඒ ප්‍රශ්නේ විසඳලා තිබෙනවා විශාල වශයෙන්. ඒ නිසා සභාපතිතුමිය සහ මේ NTMI එකේ කාර්ය මණ්ඩලය කරපු ආරම්භක වැඩේ තමයි රටට මිලියන් 50න් විශාල මුදලක් ඉතුරු කරලා මිනිසුන්ගේ කාලය අතිවිශාල වශයෙන් ඉතුරු කරලා ඒ වගේම නිලධාරීන්ගේ වෙලාව දැන් ඔය නම් ටයිප් කරනවා ඩෙන්ටි කාඩ් වල ඔක්කොම ටයිප් කරන්න ඕන. දැන් මෙහෙ ඔක්කොම ටයිප් කරලා අතෙන් ටික එතන ටයිප් කරනවා. නමුත් ඒවා අර රෙපිටිටිව් ජොබ් ඒවා අර චාලි චැප්ලින්ගේ ෆිල්ම් එකක් තියෙන්නේ මොඩර්න් ටයිම්ස්. ඒ වගේ අර එකම දේ කරාම මිනිස්සු එලියනේට් වෙනවා ඇත්තට. සුට එපානෝ ජීවිතේ. ෆෝම් පුරවනවා ඒ වගේ ඒවා ගත්තම ඇත්තටම මේ ඒවා දැන් මිනිස්සු කරන්න ඕන දේවල් නෙමෙයි. ඒවට මැෂින් තියෙනවා. ඒ නිසා දැන් ගත්තට පස්සේ ඒ නිසා අපි පළවෙනිටම කරේ ඒ දේ. ඊට පස්සේ අද දිනේදී කරපු ඊටාම වැදගත් දේ තමයි මෝටර රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමාලා කියන විදිහට වේරහැරට නැත්තම් වෙනත් තැනකට එන මිනිසුන්ගෙන් 60% විතර එන්නේ තමන්ගේ බලපත්‍රය අලුත් කරගන්න. එතකොට අතිවිශාල සෙනඟක් ඔබතුමාලා ගිහලා බැලුවොත් වේරහැර දැනුත් මං හිතන්නේ කීයක් ඉන්නවද? 1000කට වැඩි. අනිවාර්යෙන් 1000කට වැඩි. එතකොට අතිවිශාල සෙනඟක්. හැබැයි ඔග එන්නේ මොකටද? ඩ්‍රයිවිං ලයිසන්ස් එක අලුත් කරගන්න. අලුත් කරගන්න මෙතෙන්ට ඇවිල්ලා සහතිකය ආරම වෙන දිනයක් අරගෙන එතෙන්ට ගිහිල්ලා අර වැඩසටහනේ පෙන්නපු විදියට ඊපස්සේ එතනදී ආයිත් ෆින්ගර් print එක දෙන්න ඕන ආයි චෙක් කරන්න ඕන ආයි එතනින් තාවකාලික බලපත්‍රයක් ලැබෙනවා printලා කාඩ් එක ගෙදරට එනකම්. ඒ කියන්නේ normal service එකේ one day service එකේ නම් කාඩ් එක එදිනම වේර හැරින් දෙනවා. ඒ නිසා තමයි අපි වසරක් පිරෙන වෙලාවේදී විශේෂයෙන්ම සභාපතිතුමියත් කොමසාරිස්තුමාත් අනිකුත් නිලධාරීන් මේ නිරෝෂිනී කොමසාරිස්තුමිය ගැනත් සඳහන් කරන්න ඕනේ. එතුමිය ඔය ගුවන්තොටුපළේ කටයුතරත් ලොකුවට මහන්සි වෙච්ච කෙනෙක්. ඒ නිසා අපි අද කරපු දේ තමයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්ම දැන් පුළුවන් රියදුරු බලපත්‍රයක් අලුත් කරන කෙනෙක්ට අලුත් කරගන්න කෙනෙක්ට මෙතනින්ම තමන්ගේ ඇඟිලි සලකුණුත් දීලා තමන්ගේ කලින් ලයිසන් එක හරිද කියලා චෙක් කරගෙන ඊට පස්සේ මෙතනින්ම මුදල් ගෙවලා මෙතනින්ම తాවකාලික රියදුරු බලපත්‍රය ලබා ගන්න. ඉතින් ඒක අද පටන් ගත්තේ අපි බැලුවම විනාඩි 7ක් විතර ගියේ. මම හිතනවා තව ඉදිරියට යනකොට විනාඩි 5කින් වගේ මේක කරගන්න පුළුවන්. මේ දවස් දෙකක් විතර ගියපු වැඩක්. සල්ලි ඊට පස්සේ අල්ලස බසෙට් මේක අවශ්‍ය. මිනිස්සු අනවශ්‍ය ලෙස ගමන් කරාට පස්සේ ප්‍රවාහන ප්‍රශ්නත් එනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩකට උත්තරයක් අද ලැබුණේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සේවාව ඉදිරියේදී
තව මාස මේ අවුරුද්ද අවසන් වෙන කලින් කොමසාරිස්තුමානේ සම්පූර්ණයෙන්ම දිස්ත්‍රික්ක 25ෙම සිදු කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මෝටර රථ ඒ නිසා වෛද්‍ය ආරෝෂා සභාපතිතුමිය මෙතෙන්ට යම්කිසි මෙතන දක්ෂ නිලධාරීන් ගොඩක් ඉන්න තැනක් යම්කිසි පිළිවෙලක් තියෙන ආයතනයක් ඒක කියන්න ඕන. ඒ මේ අපි ඇවිල්ලාම හදපු පිළිවෙලක්ම නෙමෙයි ඒක තිබිච්ච හොඳ පිළිවෙලක් තිබිච්ච තැනක්. නමුත් ඒකේ තිබිච්ච අඩුපාඩුකම් මාස කීයද? මාස 9යි. මාස 9ක් ඇතුළතදී කරපු ටික තමයි අර ඔබතුමාලට පෙන්වුවේ. මම හිතනවා මේක සෑහෙන වේගෙන් පිළිවෙලක් වෙච්ච තැනක්. ඒකට හොඳ සහයෝගයක් මෙතන ඇතුළෙන් ලැබුණා. ඒ නිසා හොඳ ආදර්ශයක් දීලා තියෙන දෙපා. මම හිතන්නේ දිස්ත්‍රික් 25ෙම කාර්යාලවලට ගියා. නැත්නම් 20ක විතර ගියා. ඒ නිසා මම හිතන්නේ සමහර දෙපා කාර්යාලවලට කවදාවත් සභාපති කෙනෙක් ගිහිලා තිබුණේ නැහැ. ඒ නිසා සේවා පැත්තෙන් ඉස්සරහට ගිහිලා තියෙනවා. ඒ වගේම මේ ආයතනයේ සේවක මහතුරුන්ගේ සුබ සාධනයක් ඉස්තු කරලා තියෙනවා. ඒ නිසා අපි එතුමියට සුදුවන්ත වෙන්න ඕන. එතුමියගේ මේ මාස 9ක කාලය තුලදී කරපු කටයුතු ගැන එතුමිය සම්පූර්ණ ස්වේච්ඡාවක් කළේ. විදේශගතව ජීවත් වෙන ගමන් ආණ්ඩුව ආවට පස්සේ මෙහි ඇවිල්ලා ස්වේච්ඡාවෙන් ලොකු ආර්ථික කැපකිරීමකුත් කරලා මෙතන වැඩ කටයුතු කරගෙන ගියේ. ඉතින් අද ඒ නිසා විශේෂ දවසක් වෙනවා. එතුමිය මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සැලකිය යුතු සේවයක් කරලා අද මේ ආයතනයේ ඒ තනතුරෙන් එතුමිය අද ස්වේච්ඡාවෙන් ඉල්ලාස් වෙනවා. ඒක එතුමියගේ තීරණය. නමුත් අපිට රටක් වශයෙන් එහෙම අවංක වැඩ කරන්න පුළුවන්, දේවල් කැප කරලා වැඩ කරන්න පුළුවන් වෘත්තිකයන් ඉඳීම ගැන අපි සතුටු වෙනවා. මම හිතන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විදිහට අපිට තිබෙන ලොකුම ශක්තිය තමයි ස්වේච්ඡාවෙන් නිසරණද්දාශයෙන් තමන්ට මාසිකව ලක්ෂ 75 100 හම්බ කරපු අය ආණ්ඩුවට ණයක් ගන්න පුළුවන්. මම මේලට කිව්වේ ඒ වගේ කැපකිරීම කරලා ආපු අය මම ඒක අගය කරන්න කිව්වේ. ඒ තරම් නෙමෙයි නිහතමානීව මෙතන කණ්ඩායමක් හදාගෙන වැඩ කරන්න තුමිට පුළුවන් වුණා. ඉතින් ඒ නිසා තුමිට සූපතනවා. අපි හිතනවා තව කෙටි විවේකයක් අරගෙන ආයි රටේ වෙන දෙයකට හරි සේවය කරන්න එයි කියලා. ඒ එක්කම මම අවසාන වශයෙන් කියන්න කැමතියි අපි රියදුරු බලපත්‍ර සහ මේ පොදුවේ මෝටර් රථ ප්‍රවාහනය පැත්තෙන් වැඩ කටයුතු කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන කොමසාරිස්තුමත් ඉන්න අත්‍යවශ්‍ය පැහැදිලි කිරීම කරගන්න. එකක් තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නවා. තාම අපි තීරණයක් නැහැ. ඒ නිසා මේ නිවුස් පළ කරද්දී මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා තීරණයක් නැති දේවල් එහෙම තීරණයක් නැති ලෙසම කියන්න කියලා. එකක් තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නවා. විශේෂයෙන්ම සැහැල්ලු රියදුරු බලපත්‍රය දැන් අවුරුදු 8න් 8ට අපි අලුත් කරන්න ඕන. නමුත් ඉතින් වෛද්‍ය උපදෙසුත් අපි යම් ප්‍රමාණයකට අරගෙන තිබෙනවා ලිඛිතව ගන්න අවශ්‍යයි. අවුරුදු 18 දී සැහැල්ලු රියදුරු බලපත්‍රයක් ගන්න කෙනෙක් නැවත අවුරුදු 8කට පස්සේ ඒ අලුත් කර ගැනීම අවශ්‍ය වෙන්නේ ඇයි? මොකද සාමාන්‍ය අවුරුදු 35ක් 40කදී ඒක කරාට කමක් නැහැ. ඒ නිසා යම්කිසි එහෙම සාකච්ඡාවක් තියෙනවා මෝටර රථ දෙපාර්තමේන්තුවත් එක්ක මේක අපිට පුළුවන් ද අවුරුදු 18න් පස්සේ කෙලින්ම අවුරුදු 35ට රිනිවල් එකට යන්න කියලා. එතකොට අපිට එකක් මිනිසුන්ට විශාල කාලයක් ඉතුරු වෙනවා. මිනිසුන්ට විශාල පහසුකම් ඔක්කොටම වඩා මෝටර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කටයුත්ත ඊටාම ඉහළ තත්ත්වයේ රියදුරන් නිර්මාණය කිරීමත් ප්‍රමිතිගත වාහන නිර්මාණය කිරීම රටට ඊටාම හොඳ ප්‍රවාහන ප්‍රතිපත්තියක් රෙගුලේට් කරන්න තිබෙන දැවැන්තම ආයතනය මේක. හැබැයි අද ඒක සම්පූර්ණයෙන්ම නම්බර් ප්ලේටුයි ඩ්‍රයිවිං ලයිසන්ස් ඉෂුව කරන වැඩේ විතරයි රටේ ජනතාවගේ වදානට ගිහිලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේකෙන් සැලකුතු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. නමුත් අපි තීන්දුව තාම අරගෙන නැහැ. ඒකෙන් රජයට යම්කිසි ඍජු ආදායමක් අහිමි වෙන්න පුළුවන්. රිනීවල්ස් අඩු වුණාම. නමුත් අනිත් පැත්තෙන් මම හිතනවා සෝෂල් කොස්ට් එකයි පොදු ඉකොනොමික් කොස්ට් එක ගත්තොත් ඒකෙන් රටට ඉතුරු වෙන මුදල වැඩි වෙයි කියලා. මොකද හැම දෙයක්ම දැන් ඕනනම් තර කරන්න පුළුවන් නේ. දැන් අද මෙතනින්ම ඩ්‍රයිවිං ලයිසන්ස් එක දුන්නාම වේරහැරට යන්න තිබිච්ච බස් වලට ටික දෙනෙක් අඩු වෙනවා. වේරහැරට මෙතන යන්න තිබිච්ච ත්‍රී වීල් කීපයකට ටැක්සි
මේවා අඩු වෙනවා. ඕන එහෙමතර කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට සදාකාලිකව ලංකාව එක තැනක ෆ්‍රීස් කරලා එහෙම තමයි ඉන්න වෙන්නේ. එහෙම බැහැනේ. ඒ නිසා අපි ඕක හිතමින් ඉන්න දෙයක්. දෙවෙනි එක තමයි දැන් තියෙනවා ඩ්‍රයිවිං ලයිසන් එකක් පරණම එකක්. ඒකට මෙඩිකල් ඕනෙත් නැහැ. මොකුත් ඕනේ නැහැ. දිගට යනවා. ඒ නිසා ඒක ක්‍රමානුකූලව අවශ්‍ය කරන්න අවශ්‍යයි. ඒ සම්බන්ධව අපි තාම වැඩසටහනකට අත ගහලා නැහැ. නමුත් කොමසාරිස්තුමාක බලාපොරොත්තු වෙනවා ඒක කරන්න. මොකද ඒක ඒ රියදුරන්ටත් අනතුරුදායකයි. රටටත් අනතුරුදායකයි. ඉස්සරහට අපි කරන්න හදන පොදු රෙගුලේෂන් එකක ගැටුවක් එනවා. ඒ වගේම තමයි ඔබතුමාලා දන්නවා ළඟදී ඇල්ල රියා අනතුර සිදු වුණාට පස්සේ මෙතුමාගේ ඉහළ නිලධාරීන් ගිහිල්ලා එතුමාගේ උපදේශ මත ඊටාම වැදගත් පරීක්ෂණ කරලා වාර්තාව ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වාර්තාව ගැන මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගොඩක්. නමුත් ඒකේ හඳුනාගත්ත ප්‍රධානම දේ තමයි අපේ දුරගමන් බස් රථවල වැඩ කරන රියදුරු මහතුරුගෙන් සැලකිය යුතු පිරිසක් ඔවුන් ඇත්තටම වෘත්තිකයෝ නෙමෙයි. ඔවුන් ඩ්‍රයිවිං ලයිසන් එකක් අරන් තියෙන බව ඇත්ත. හැබැයි ඔවුන් වෘත්තිකයන් බවට පත්වල නැහැ. ඒ නිසා ඒ කියන්නේ මිනිස්සු ප්‍රවාහනය කරනවා එක දිගට පැය 30ක් විතර එළවන. තමන් යන වාහනේ බ්‍රේක් තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ, බලන්නේ නැහැ. බ්‍රේක් වහලා එක රෝදක අවුරුද්දකට වැඩි. ඒ වගේ ගොඩක් ඒ කියන්නේ අපිට හොඳට පේනවා මේ මිනිස්සු 50ක් 60ක් අරගෙන යන රියදුරු මහත්තයා ඇත්ත වෘත්තිකයෙක් වෙලා නැහැ. මොකද වෘත්තිකයෙක් නුනොත් ඒකේ ප්‍රමිතිය එන්නේ නැහැ, වගකීම එන්නේ නැහැ. ඒක ඕනම දෙයකට ඒක වෙල්ඩර්ද, ෆිටර්ද, ඩ්‍රයිවර්ද, කැමරාමන්ද, ජර්නලිස්ට්ද, ડોක්ටර්ද ඔක්කොටම එහෙමයි. ඒ නිසා අපි ඒ කොමසාරිස්තුමාගේ වාර්තාවේ තිබෙනවා ඔවුන් යෝජනා කරලා සෑම පොදු ප්‍රවාහනයේ නිරත වෙන පාසල් බස් රථ, පාසල් වෑන්, පාසල් බස් රථ, ඔෆිස් වෑන්, ඊට පස්සේ දුරගමන් සේවා පොදු ප්‍රවාහනය කරන හැම කෙනාටම අර පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ලයිසන් එක දෙන්න කියලා PT ලයිසන් කියන එක. නමුත් දැන් එක තියෙන දවස් 2යි. පුහුණුව දවස් 2යි. ඒකත් හරියට ලැබෙනවද කියලා ලොකු සාතිකයක් නැහැ. ඒ නිසා දැන් මෝටර් රථ දෙපාර්තමේන්තුව යෝජනා කරලා තිබෙන මේ වාර්තාවේ ඒ දුරගමන් සේවා සහ පොදු ප්‍රවාහනය කරන සියලුම PT ලයිසන් එකකට අනිවාර්ය කරන්නත් ඒ PT ලයිසන් එක ලබා ගැනීම සඳහා ටිකක් කාලය ගත වෙන දින ගණනාවක් ගත වෙන ගිහිල්ලා ඉගෙන ගන්න තියෙන පාඨමාලාවක් සකස් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ සියල්ලම ලබන ජනවාරි මාසෙදලා ක්‍රියාත්මක කරන්න. PT ලයිසන් එක අනිවාර්ය කරන විතරක් නෙමෙයි PT ලයිසන් එක ගන්න නම් යම්කිසි කාලයක් ගත කරලා ඒක ඉගෙන ගන්න ඕන. අපි හිතනවා වෘත්තියකට එනකොට ඒ වෘත්තියට එන්න ඕනකම තියෙන්නේ ඒ වෙනුවෙන් කැප වෙන කැමති අය. එතකොට සමහර දවස් 10ක් 12ක් මේ ගැන පාඨමාලාවක් හදාරන කැමති අය තමයි එන්න ඕනේ. අපි ඒකත් කරන්න බලාපොරොත්තු වෙන දෙයක්. ඒ වගේම තමයි අවසාන වශයෙන් විශාල ගැටලුවක් තියෙනවා මේ මද්ද්‍රව්‍ය භාවිතා කරන එක. සභාපතිතුමිය විශාල උත්සාහයක් ගත්තා අපි මේ පිළිබඳව තියෙන කොලෙජ් ඔෆ් මේ පිළිබඳව මද්ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කරන වෛද්‍යවරුන්ගේ විවිධ ආයතන තිබෙනවා. අන්තරාකාර ඖෂධ පාලක මණ්ඩලය තිබෙනවා. ඒ නිසා දැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඩ්‍රයිව් කරන රියදුරන්ගේ ප්‍රශ්නය විශාල එකක්. මේ බොරැල්ලේ ළඟදී ට්‍රක් එක ගත්තොත් ඒක එයා මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙක්. ඒ නිසා තව වැඩ ගොඩාක් ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා. ඒ දැනට අපිට තිබෙන්නේ ඇල්කොහොල් චෙක් කරන්නේ විතර බැලුම් පුම්බනවා කියලා තියෙන අවුරුදු ගාණක් තිස්සේ තියෙන. නමුත් දැන් ඒ වෙනුවට මේක දැන් ආයිස්ලන්තේ ශාඛාවක් වෙලා වගේනේ දැන් මේ පහුගිය කාලේ වෙච්ච දේවල් එක පේන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපි තානාපති කාර්යාලයට ලියලත් තිබෙනවා අපිට ඒ රටවල පාවිච්චි කරන ඒ අර අන්තරාකාර ඖෂධ පාවිච්චි කරලා මොනවද මේ ඩ්‍රග්ස් පාවිච්චි කරලා මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා යන අයව පරීක්ෂා කරන්න අවශ්‍ය කරන උපකරණ අපි බලාපොරොත්තු වෙනවා ගේන්න. ඉතින් ඒ නිසා අපි ප්‍රවාහනය විධිමත් කරන්න මහන්සි වෙනවා මේ සියලුම නිලධාරීන්. අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කටුනායක ගුවන්තොටුපළේ අපි අලුතෙන් ස්ථානයක් පටන් ගත්තා විදේශ පුරවැසියන්ට ඩ්‍රයිවිං ලයිසන්ස් ලබා දෙන්න. අපි දැන්
සාකච්ඡා කරමින් යනවා පර්මනන්ට් රෙසිඩන්ට් තියෙන ශ්‍රී ලාංකිකයන්ට ඒක ලබා දෙන්න පුළුවන්ද කියලා. නමුත් ඒ අතරේ විශේෂ ඉල්ලීමක් තිබුණා සංචාරක සංඝම් වලින් ඒකෙන් ආය කරන ගාස්තුව වැඩි කරන්න කියලා. මොකද අපිත් පිළිගන්නවා ඒ ගාස්තුව දැන් අය කරන ගාස්තුව ඊටාම සුළු ගාස්තුවක්. ඒ නිසා දැනට අපි මුදල් අමාත්‍යාංශෙත් එක්කත් එකගතාවට ඇවිල්ලා කොමසාරිස්තුමා මගින් ඒක ගැසට් කරන බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ඒ මිල ගාස්තු වැඩි කරලා ගැසට් එකක් පළ කරන. එතකොට විදේශිකයන්ටත් එකෙන් පහසුවක් තියෙයි. රටටත් පොඩි ආදායමක් වැඩි වෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය යම් කිසි පිරිසකට මේකේ බලපෑමක් තිබුණා නම් ඒකත් අවම වෙනවා. ඒ නිසා ඔය කාරණා තමයි අපිට ඔබතුමාලට කියන්න තියෙන්නේ. ඒ වගේම අපි අද දිනේදී තවත් සුබ කටයුත්තක් කරනවා. ඒක තමයි ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ආරෝෂා මැතිණිය අද මේකෙන් ඉල්ලා අසන ගමම්ම අපි අද දිනේදී එතන අලුත් සභාපතිතුමා පත් කරනවා. මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මැතිතුමා. එතුමා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. අපි මේ ගමන් මෙතුමාට පත්වීම් ලිපියත් මේ ගමම බාර දෙනවා. ඒ නිසා බැටන් එක පොඩ්ඩක් ඩිලේ වෙන්නේ. කෙලින්ම මෙතනින් මෙතෙන්ට එනවා. එතුමා ඇත්තටම අලුත් කෙනෙක්ම නෙමෙයි. අපිත් එක්ක පහුගිය මාස ගාණක් තිස්සේ රථවාහන ආරක්ෂාව ගැන ස්වේච්ඡාවෙන් වැඩ කරන මහාචාර්යවරයෙක් ක්‍රියාදරයෙක්. ඒ නිසා අපි ඔබතුමාට සූපදනවා ආරෝෂ්‍ය මැතිණිය ඇතුළු කණ්ඩායම පවත්වාගෙන ගියපු මේක තවත් හොඳට කරගෙන යන්න සූපදනවා. හරි නේද? ඔය ටික තමයි තියෙන්නේ. අපි ආසන් කරමු. 11 කාලට යන්නත් තියෙනවා මාත්‍යාංශ. තත්පත්තරයක් කියන මේ මයික් එක වැඩ කරන්නේ නැද්ද? කමන්නේ අපිට ඇහෙනවනේ මෙතන. මේ ඇමතුමා සඳහන් කරා වගේම දැන් මේ ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති විදියට වැඩ අරගෙන මේ වෙනකොට මාස 9ක් අවුරුද්දකට ආසන්න කාලයක් ගත වුණා. එතකොට මේ අපි දන්නවා අපි දීර්ඝ කාලයක් දශක ගණනාවක් පරම්පරා ගානක් මේ සමාජ ආර්ථික දේශපාලනික වෙනසක් බලාපොරොත්තු වෙලා අපි වෙනස ඇති කරගන්න අපි විදේශගත ශ්‍රී ලංකිකයන් විදියට ලොකු දායකත්වයක් දැක්වුවා. ඊට පස්සේ ඒ වෙනස ඇති වුණා කියලා අපි බලාපොරොත්තු වෙන වෙනස ඇති වුණාට පස්සේ මේ අවුරුද්දකට කලින් සහ ඊට පස්සේ සෙප්තැම්බර් මාසේ මේ අපිට විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කිරීමෙන් වෘත්තිකයන් නියෝජනය කරමින් මේ රටට ඇවිල්ලා ආපහු මේ රටට සේවයක් කරන්න අපිට දායකත්වය ලැබලා දෙන්න මේ රාජ්‍ය පාලනයට සහ ඒ ආණ්ඩුකරණයට අපේ සහභාගීත්වය ලැබලා දෙන්න කියලා මං ගැන විශේෂ විශ්වාසයක් ඇතුව මට ඒ කරපු ආරාධනය ගැන මම විශේෂයෙන්ම විමල් රත්නායක ඇමතිතුමාට සහ ඒ සහෝදරයාට මගේ විශේෂම ගෞරවනීය ස්තුති පිළිගන්නන්න ඕනේ. ඊට පස්සේ මේ කියන්නේ අපි විදේශගත ශ්‍රී ලාංකිකයන් මම රටෙන් පිට වෙලා අවුරුදු 24කට පස්සේ ලංකාවට ආවේ. අවුරුදු 24කට කලින් අපි දරුවන්ට අවිනිශ්චිත රටක් පවතිනකොට සමාජ දේශපාලනිකව ආර්ථික වශයෙන් අපේ ගොඩක් මං වගේම තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රටින් පිටමං කරපු හේතු සාධක තිබුණා. ඒ හේතු සාධක වලට පිළියම් හොයාගෙන අපි වෙනස ඇති කරන්න ඕනි කියන විශ්වාසයෙන් තමයි අපි මේ වැඩපිළිවෙල කරගෙන යන්නේ. ඒකට අපි දායකත්වයේ දෙන්නේ සහ ඒ වෙනස ඇති කරන්න මම හිතනවා මේ පහුගිය කාලේදී ඒ අපිට දෙන්න පුළුවන් හැම විදියකම මේ දායකත්වයේ රටේ අපි බලාපොරොත්තු වෙන ඒ ලස්සන පොහොසත් රටක් නිර්මාණය කරගන්න අපිට ඒ දායකත්වයේ දෙන්න විශේෂයෙන්ම රජයේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ විශේෂයෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශ ඇමතුමා නියෝජ්‍ය ඇමතුමාන්ලා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයෙන් මට ඉතාමත්ම විශාල සහයෝගයක් ලැබුණා. ඒක කියන්නේ මට කියන වචන වලින් විස්තර කරන්න බෑ. ඒ මං කෙරෙහි තිබිච්ච විශ්වාසය වගේම
මට මට දීපු ඒ නිදහස මගේ තීන්දුව తీරන ගැනීමට සහ ඒ මට දීපු හයිය ඒ ශක්තිය මේ ඉතාමත් විශාලයි. දැන් මගේ අතින් කෙරුණ කාර්යභාරයක් යම් කිසි කාර්යභාරයක් තියෙනවා නම් මම විශ්වාස කරනවා ඒ මට ලැබුණු ඒ ශක්තිය තමයි ඒක පිටිපස්සේ තියෙන්නේ මට ඒ තීරණ ගන්න සහ ඒ කාර්ය කරගෙන යන්න. ඉතින් ඒකට ඉතාමත් විශේෂ ස්තුතියක් ඇමතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මම දෙන්න ඕනේ. ඒ වගේම සඳහන් කරන්න ඕනේ කියන්නේ මේකට ආපු දවසේ ඉඳලාම මේ ප්‍රවාහන වෛද්‍ය ආයතනය කියන්නේ ඇමතුමා කිව්වා වගේම අනිත් රාජ්‍යනුන් මේ ආයතනත් එක්ක බලනකොට ඉතාමත්ම ඉහළ තැනක තියෙන තැනක්, ඉතාමත්ම කාර්යක්ෂම තැනක්, පොඩි අඩුපාඩු තියෙන හැම තැනම වගේ ඒ අඩුපාඩු මග ඇරවගෙන මේ අපි රජීය ප්‍රතිපත්ති විදිහට ඩිජිටල් කරණය එහෙම නැත්නම් දූෂණ වංචා නාස්ති අවම කරගනිමින් ඒ අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න මෙතන ඉන්න ඉතාමත්ම අතලොස්සක් දිනක් හැරෙනකොට අති බහුතරයේ ඉතාම විශාල සහයෝගයක් මට දුන්නා. ඒක මට ලොකු හයියක්. ඒකට මම විශේෂ ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ කාර්ය මණ්ඩලයට සහ ඒ සියලුම දෙනාට ඒ පවුල්වල අය පවායේ දීපු සහයෝගයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අවසාන වශයෙන් මට මේ කාර්ය කරන්න කියන්නේ රටින් පිට වෙලා මගේ පවුලේ සියලු දෙනාගෙන් කියන්නේ දේව සියලු දෙනාගෙන් අයින් වෙලා මම ආපහු ලංකාවට ඇවිල්ලා මේ කාර්ය කරන්න මගේ පවුලේ මගේ ස්වාම පුරුෂයා ඇතුළු මගේ දරු තුන් දෙනාගෙන් ලැබිච්ච සහයෝගයට ඉතාලි කරනවා. ඒ එක්කම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මට දීපු සහයෝගය.